විනාශ වූ සීගිරි බිතු සිතුවම් සංරක්ෂණය සඳහා පැමිණි ඉතාලි ජාතික ලුසියානෝ මරෙන්සි මහතා විසින් සංරක්ෂණය කොට ජනයාට ආරක්ෂා කර දුන් සිතුවම් සහිත ඓතිහාසික මුල්ගිරිගල රජමහා විහාරය පිළිබඳවයි අද සිව්හෙළ උරුමය සොයා අපි පියමන් කරන්නේ. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞඩ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. දකුණු දිග වෙරළබඩ තැනිතලාවේ ශේෂකඳු අතරින් උසම කන්ද ලෙස සැලකෙන්නේ මුල්ගිරිගලයි. මෙහි ඇති ක්‍රිස්තුපූර්ව 3 වන සියවසට පමණ අයත් වෙතැයි සැලකෙන අක්ෂරවලින් ලියවුණු ශිලා ලේඛනයක දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු පිළිබඳ සඳහන් වී ඇති බැවින් මෙය ඒ කාලයේ සිටම පැවත එන පුදුබිමක් ලෙස සැලකෙයි. වංශ කතාවලට අනුව ක්‍රිස්තුපූර්ව 2 වන සියවසේ පමණ කාවාන්තිස්ස රජු ඉදිකළ බව පැවසෙන 64ක් විහාරාරාම අතරින් සමුද්‍රගිරි විහාරය ලෙස හැඳින්වෙන්නේ මේ බවට විද්වත් මතයක්ද වෙයි. දැනට දක්නට ලැබෙන මේ විහාරස්ථානය 3 වන සියවසේ රජකල ජෙට්ටතිස්ස රජු විසින් ආරම්භ කළ බව කියවෙන අතර ඒ ධාතුසේන වලගම්බා හා කීර්තිසී රාජසිංහ ආදී රජවරුන්ගේ රාජ්‍ය කාලයන් වලදී සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කොට ඇත. මුල්ගිරිගල විහාර සංකීර්ණයේ පිහිටා ඇති කඳු ගැටය හෙල්මලු ගණනාවකින් හා ගල්ලෙන් 25කින් සමන්විත වෙයි. ඉන් මඩු 5ක ඇති ගල්ලෙන් 7ක් විහාර මන්දිරය බවට පත්කොට ඇත. මේ විහාර සංකීර්ණයේ පහළින්ම ඇත්තේ සියඹලා මළුවයි. එහි මුල්ගිරිගල කෞතුකාගාරය පන්සල හා විශ්‍රාමශාලාව පිහිටා ඇත. සියඹලා මළුවට ඉහළින් පහළ මළුව පිහිටා ඇත. එහි ස්තූපයක්, බෝධියක්, රජමහා විහාරය, පදුම රහත් විහාරය, පැරණි සීමා මාලකය, බානකලෙන සෙල්ලිපිය හා ගිරිලිපි ආදිය දැකගත හැක. රජමහා විහාරය 1808 වසරේදී කළ බව සඳහන් වෙයි. මේ තුල උඩරට පිළිම සම්ප්‍රදාය අනුව නෙළු බුදුරජාණන් වහන්සේගේ ඔත් පිළිමයක්, දකුණු පස බිත්තියේ සමන් කතරගම විෂ්ණු හා විභීෂණ දෙවිවරුන්ගේ රූප හා සිවිලුමේ සූවිසි විවරණ සිතුවම් කොට ඇත. පදුම රහත් විහාරය තුලද උඩරට පිළිම සම්ප්‍රදාය අනුව නෙළු බුදුරජාණන් වහන්සේගේ ඔත් පිළිමයක් නෙලා ඇත. පිළිමය ඉදිරිපස බිත්තියේ තෙලපත් හා වෙස්සන්තර ජාතක කතා සිග්ගන්නාසුළු ආකාරයෙන් සිතුවම් කොට ඇත. මැද මළුවේහිද ඔත් පිළිමයක් සහිත කුඩා ලෙන් විහාරයක්, බෝධියක්, ස්තූපයක් හා සංඝාවාසයක් ඇත. මේ ලෙන් විහාරය තුල හිමාල වනය, උතුරුකුරු දිවයින, අනවතප්තවිල ආදියද සිතුවම් කොට ඇත. රජමහා විහාර මළුවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම දැක්කෙන ඔත් පිළිම සහිත විහාරයක් ඇති අතරෙහි පිරිනිවන් පෑම පිළිබඳ සිතුවම් දැක ගැනීමට ලැබේ. මුල්ගිරිගල බොහෝ දෙනාගේ අවධානයට යොමු වී ඇත්තේ එහි දක්නට ලැබෙන මනරම් බිතු සිතුවම් නිසාවෙනි. දැනට දක්නට ලැබෙන මුල්ගිරිගල සිතුවම් 18 වන සියවසෙන් පසුව අදින ලද ඒවා වේ. පදුම රහත් විහාරයේ ඇති තෙලපත්ත, වෙස්සන්තර ජාතක යන ජාතක කතා 19 වන සියවසේ මැද භාගයේ පමණ සිතුවම් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මුල්ගිරිගල සිතුවම් සම්ප්‍රදායන් කීපයකට නෑගම් කියන බව පෙනේ. දීප්තිමත් වර්ණයන්ගෙන් අදින ලද සමහර සිතුවම් මහනුවර සම්ප්‍රදායට අයත් වේ. මහනුවර දෙවරගම්පල සිල්වත්තන හා කටුවන සිල්වත්තන සමහර සිතුවම් නිමකොට ඇති බවට මතයක් වේ. මහනුවර යුගයේ අඳින ලද සමහර මුල්ගිරිගල සිතුවම් තුළ මහනුවර සම්ප්‍රදාය ඉක්මවාගේ විශේෂ ලක්ෂණ දැකිය හැක.
මිනිස් රූපවල ඉරියව් හා තාත්වික හා සෞන්දර්යාත්මක අග ඉස්මතු වන ආකාරයෙන් මේවා නිරූපණය කොට ඇත. ඉන් පෙර යුගවල සිතුවම් අතර දක්නට නොලැබෙන ආකාරයේ තේමා සහිත සිතුවම් එලි දැක්වීමට මුල්ගිරිගල ශිල්පීන් සමත් වී ඇත. එමෙන්ම ඒවායේ වර්ණ රටා උඩරට සම්ප්‍රදායෙන් බැහැර වී රුහුණට සුවිශේෂී වූ වර්ණ රටාවකින් හැඩගැන්වී ඇති බව පෙනේ. සමහර සිතුවම් වලට යුරෝපීය ආభాෂයද ලැබී ඇති බව පැහැදිලිය. සිතුවම් වල දක්නට ලැබෙන සංකීර්ණ වර්ණාවලිය මල් සහිත කොළවලින් සෑදී රටා සිතුවම් වල දැක්වෙන ගොඩනැගිලි තාත්වික ත්‍රිමාණ දර්ශන රාමුවකට සීමා වූ සිතුවම් මාධ්‍යයේ උදාහරණ ලෙස දැක්විය හැක. වසර 1972 දී සීගිරියේ විනාශ කරන ලද බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි ඉතාලි ජාතිකයෙකු වූ ලුසියානෝ මරෙන්සි මහතා මුල්ගිරිගල සිතුවම් සංරක්ෂණය කිරීම සඳහාද දායක වී ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 670ක් පමණ වූ උස ගල් පර්වතයක පිහිටි මුල්ගිරිගල රජමහා විහාරය පියගැට 550ක් පමණ තරණය කොට වන්දනාවේ යන බොදු බැතිමතුන්ට අගනා පින්බිමක් වේ. සෞන්දර්ය සොයන සංචාරකයින්ට එය අගනා කලාගාරයක් බව පැවසිය යුතුය.